फ्रेंड्स ඉතින් ඔයාලට කොහමද මොකද වෙන්නේ කාලෙක ඉන්නේ මම ළඟදිත් දැම්මා ඉතාලියෙන් බ්‍රේන් රොට් ඉතින් මම අදගෙන ආවේ අයිස් එකේ ඉතාලියක එපිසෝඩ් 2 හරි ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ කරන්න ඔයාලා මගේ channel එක subscribe කරලා නැද්ද දැන්ම subscribe කරන්න like එක දාන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා හරි බං අපි ගැම්මට යන් ඉතින් ගේම් එකට නෑනේ මුකුත් නෑනේ අපි යන්නේ කාමරේ මොනවද මල්ල තිබ්බා ගැම්මක් මටම රාජ්‍යත් තියෙනවා මුකුත් තිබුණේ නෑ වැඩක් නෑ මේ ඉතින් චාලින්නේ අර ඉතින් ක්‍රිෂු කියලා මලු තුනක් නේ දෙයක් තියෙනවා ඉතින් මම මේක චාලින්නේ අර ඉතින් ක්‍රිෂු කියලා කොළපාට මේ මගුලක් වැටෙනවා මේ උඩක් තියෙනවා අපිට මේ කොළපාට දෙකක් පොද්ද අපිට පෙන්නලා තියෙන දැන් අර අපිට ඇහක් හම්බුන්නේ නැහැ නේ කොහෙද දන්නේ ඉන්නේ ඇහක් තිබුණේ නැහැ බම්බිත්තිය අයියෝ ඇහක් නෑ කොහේ අපි මේ කාමරේට ආවා. ඉතින් මම මේ කාමරේ ඇහක් තිබ්බන්නේ නෑ. අයියෝ සයියෝ. රතු එක්කුයි කොළ එක්කුයි බිව්වම එන්නේ කොළ දෙකක් බිව්වම එන්නේ. නෑ කොළ දෙකක් බිව්වම එන්නේ කොළ එකයි රතු එකයි. එළිය තිබ්බ රතු එක. රතු එක බොන්න ඕක අපි බීලා ඇතුලේ ගත් බොම් බලමු මොකද වෙන්නේ කියලා. වැඩි උන්නේ නෑ මොකද උනේ? මොකක් හරි වුණා. අම්මට සීරි කොහෙන් දෙන්නේ අද්දවන්නේ නේ ඇහක් නෑ මම පිටිය ඇහක් තිබ්බේ නෑ යාළුවනේ කිසි වගේ නෑ වෙනසක් නෑ මේක හොස්පිටල් එක කිසි තිබ්බේ මම මතක නෑ මේ මම මේ මෙතන යන්නේ බං හරි ෂාපයක් නේ ගණී වගේම අර පිටාව සද්ද යනවා ගණන් ගන්න එපා ඉතින් රෙකෝඩ් කරන්න ගත්තී කොහමනේ එක්ස්රේ දිනවා ඒ බං ඉන්නවා අඩු ඉන්නවා මට ඔයාලට පෙන්නන්න ඕනි හරි හැබැයි දැන් පෙන්නන්න බෑ මොකද මෙතන කොට වෙලා ආවොත් එහෙම රෙකෝඩ් එකත් අපරායි අපි ඉතින් දන්නවා ඊ යහුවල් ගහන්නේ අහුවෙන්නේ නැති වෙන්නනේ ගෝල්මන්ට කවුද බං බය ඉතින් යාළුවනේ තාම ඉතින් මොරුන්නේ යාළුවනේ තාලිය නෑනේ මොකද කරන්නේ මෙයා ගියාද කොහෙද දන්නේ කි අර පැත්ත කාමරේට යන් අපි බලමු කාමරේට යන් මයික මල්ලක් තිබ්බා මලු 4යි හරි කොලේ ගාය රතු ගාගියම යාළුවනේ අපිට හොල්මනට දෙන්න කියන යන්න ගියා. අපි මල් පහයි තව මලු. හොයාගන්න. 7ක් හොයාගන්න ඕනේ යාළුවනේ. අපිට උඩ තට්ටු යන්න පුළුවන් නම් පට් එකකින් උඩ තට්ටු මම හිතට තරම් විදියට තියනයි. මේ කියන්නේ නෑනේ යාළුවනේ. එක්ස්රේ එකකුත් තියෙනවා. එඳුකුත් තියෙන මෙට්ටෙන් නැහැ හැබැයි. නිදා ගන්න තෙල්ට් එක දාන්න දෙන්නේ මේ කාමරේ නම් අපි කෙලින්ම මේකේ මල්ලක් තියෙනවා මං හැත්තේ නෑ ගන්න කොලෙක්කුයි රතෙක්කුයි බිව්වමනේ පේන්නේ තියන්නේ කොල එකක් විතර නේ ආවේ රතු එකක් නෑනේ
කොළද කිව්වොත් මත් වෙනවා. ඒ නිසා ඒක බොන්න නැතුව ඉමු අපි. තාම පහයිනේ මේ කාමරේ තිබ්බේ නෑනේ මල්ලක්. නොකයි ප්‍රශ්නේ. මලු නෑනේ. පල්ලෙහාට යන්න තියෙන පල්ලෙහාට ගියොත් කලෙන්න. එහෙම ගිහලා උඩට යන්නත් බෑ කොහෙද ඉන්නේ දන්නේ නෑ. ඇහැකින් ගමුද? උඩට යන්න ගම. පල්ලෙහාට ගියොත් අපිට පාර හොයාගන්න පුළුවන්. පල්ලෙහාට මොන මොගුලක්ද මේ කරන්නේ මේ පල්ලෙහා තට්ටිය. පල්ලෙහා නේ මැද තට්ටිය. හරි දියුව. අයියෝ සයියෝ. දියනා ගත වැඩිනේ. දැන් නැති ඉතින් දාගෙන ඩූම් වෙනවා. දැන් ඉතින් ඒ වෙලාව ඉවරනවා ඉන්නවා. ඔක්කොම අන්‍යම් වෙනවා. පල්ලෙහා තියෙනවා. උඩ නෑනේ. උඩ මෙතන දෙකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා. උඩ තමයි වැඩිපුරම තියෙන්නේ යාළුවනේ. පල්ලෙහාත් තියෙනවා ඉතින්. පල්ලෙහා දැන් උඩද? අරකි කොහෙද දන්නේ නැහැ. හැරින් බලමුද? අනේ මන් යාළුවනේ එක ඇහැයි තියෙන්නේ. ආයෙනා වගේ. යාළුවනේ හරිම ශාපයක් අපි ඉතින් කාමරේට වෙලා ඉන්න බෑනේ. බලන්න. මොකද මේ උනේ? ඒ පාර කොහෙද යාළුවනේ? උඩද පල්ලෙහාද? දැන් නම් මේ තත්ත්වය. කොහෙද යන්නේ පාරේ යාළුවනේ? දොර වැඩි අරින්නත් බෑ කියනවනේ ඇතුළට. හරිම ශාපයක්. හරිම ශාපයක්. උඩට ගියේ කොහෙද? උඩට ගියේ කොහෙද? උඩ තට්ටුවේ ඉන්නේ. පල්ලෙහාට අම්මට සිරි එනවනේ. මේ බෑනේ කරන්න. යාළුවනේ මේ පල්ලෙහා යන්නේ. දැන් කොහෙද ගියේ? අම්මට සිරි ඇහැකුත් නෑ. එළියනේ. ඉන්නවද කොහෙද? කොලේ කියලා තේත්තු දෙන්නේ. ඉතින් එතකොට ඇස් සම්බන්ධ කොහෙටද යන්නේ මේක මේ නැද තට්ටුවෙම ඉන්නේ. එද්ද ආල් කරනාද ඉඳගෙන. ගියා වගේ කොහෙටද දන්නේ. යන්න ෂුවර් නෑ අම්මට හිරිනවනේ කොහෙන් හරි එනවනේ මොන මොකලද කරන්නේ. මැද තට්ටුවේ ඉන්නේ. දැක්කද අපි දැක්කද? කොහෙන්ද දන්නේ ඉන්නේ. ඉන්නේ කොහෙටද ගියේ? යාළුවනේ ඇහැකුත් නෑ අපිට. ඇස් අඩුයි වගේ මං හිතන්නේ. මේ පාර කොහෙටද ගියේ උඩද? ෂුවර් නෑ හැබැයි. පල්ලෙහාට ගියොත් පල්ලෙහාන් ඉන්න පුළුවන්. උඩට ගියොත් නම් ඉතින් උඩින් නම් කොහොමවත් වටෙනවා. පල්ලෙහාට ගියත් වටෙනවා. පල්ලෙහා කාමරයක් නම් තියෙනවා. ඒත් ෂුවර් කරන්න බෑ. බලමු පල්ලෙහාට ෂේප් වෙන ඉන්නා වගේ. පල්ලෙහා තමයි යාළුවනේ ඉන්නේ. අයියෝ යාළුවනේ බෑනේ කරන්න මේකිත් එක්ක. ෂිට්. එළියට යන්න බෑනේ.
ඇහැක් තිබ්බනම් ඕන්න අපිට යන්න දීප්ප දැන් නම් නැවතුණා. ඒත් හැබැයි දුවන එකක් නෑනේ. ආයෙත් මොන අගුලක්ද බං මේ කට්ටිය දැන් කරන්නේ ආල් කරනවාද? මේ නදේ කියන්නේ උඩට ගිය කෙලවෙනවා. පල්ලෙහාට ගිය තේත් එනවා. මලු වැඩිපුරම තියෙන උඩ යාළුවනේ උඩට තමයි අපිට ආගන්න ඕනේ. ඔක දාරකින් පෙන්නයි උඩනේ. පල්ලෙහාටද උඩට. එයිද? අම්මා සිරියනවා වගේ. යාළුවනේ බෑනේ කරන්න. කොහෙන්ද දැක්කේ අපිව? එහා පැත්තෙන් ගියාද දන්නේ නැහැ වට. දෙපැත්තක් තියෙනවනේ. ඌ එහෙන් ගිහිල්ලා මෙහෙන් ගිහින් දන්නේ නැහැ නේ මන්ද යාළුවනේ. පල්ලා කට්ටු ඉන්නේ යාළුවනේ හරිනේ. කෙලියා තාප්පඩම. අම්මට සිරි කොටු වුණා. අපි ඉන්න තැන ඉන්නේ යාළුවනේ දැක්කනේ. දුවම්බෝ. ඉලියන්න තියෙනවා. යාළුවනේ නූලෙන් බේරුනේ. දුවම්බෝ පල්ලෑන් ඉඳලා ඉන්නේ මේක. උඩට ගිහින්ද? බෝතල් දෙකක් තියෙනවා. බොම්. හරි S5ක් හම්බුණා. ගැම්ම අම්මට සිරියා එනවා වගේ යාළුවනේ මොන මගුලක්ද මේක කරන්නේ කියන්නේ. වටේ කැරි අම්මට සිරියා මූණටම දැක්කනේ යාළුවනේ. අයියෝ බෑනේ කරන්න මේකිත් එක්ක. අයියෝ ස්ලෝ වුණා එන්න. මේක පස්සෙන් එනවා යාළුවනේ දුවපන් මේක දුවන්නෙත් නෑනේ මේ ගේම් එකේ. හරි යාළුවනේ අවුලක් නෑ. කොහොම හරි ඉතින් උඩ තට්ටු දාන්න දන්නවනේ ඉතින් ආයෙ අහුවෙන්නේ නෑනේ අපි. ගේමක් ගහද්දි අහුවෙනවද? එහෙම නෑනේ. දැම්මට ගහන්නේ. දැන් යන් උඩ තට්ටුවට ගිහලා ගේම් එක ඉවර කරලා දාමු. අය නෝ කතා සිනා වෙන්න කතා කරනවා මේකිත් එක්ක නෝ කතා. ගේම් එක ඉවර කරලා දාමු. යාළුවනේ ඔය මලු ඔක්කොම එකතු කරගත්තා. කෙලිම ස්කේප් වුණා. නැත් එක්ක ඒකිත් එක්ක සෙල්ලම් කරා මුන්දටම ඇති. බෝල දෙයක් බිව ගමන් වැඩි වෙනවා. S10යි ගැම්මක්. දැන් නම් ඉන්නේ මේ තට්ටුවේ කියලා ෂුවර්. ඊ පල්ලෙහා යාළුවනේ. ඊත්තයි මේකද දෙන්නේ. උඩට එන්නේ යාළුවනේ. දැන් නම් S8ක් තියෙන නිසා අවුලක් නැහැ. ඒ ෂුවර් බෑ. ගන්න ඔය දින කාමරේට යන් ගිල්ලා මලු ගත්තා ගියා 9 10යි තව 2යි 11යි යාළුවනේ අන්තිම මල්ල හොයාගත්තා අපි ස්කේප් වුණා පොඩ්ඩක් කොහොමින්ද හැත් දාලා බලන්න කොහෙද ඉන්නේ කියලා අම්මට සිරි උඩට එනවා හරිනේ ආතල්ලේ මේ ඉඩත් ඉතින් ඕන කියන්නේ දැන් මේ පාර පල්ලෙහා හිටියා ඇති වෙලා යාළුවනේ කනවා තෝම අරගෙන ඔද්ද මාර වදයක් වුණානේ මේ තැන කොහෙද මං යන්නේ එක තැනනේ මේ පාර අවුලන්නේ ඇසටක් තියෙනවා මලුත් ඉවරයි පාගෙන දැම්මත් තමයි ඉතින් මේක මුත් කොහොම හරි ස්කේප් වෙනවා ආයෙ උඩට එනවාද අනේ මේ පාර පල්ලෙහා ඉඳලා ඇති වෙලා ගෑනි ඒ පාර පල්ලෙහා කට්ටිය යන්නේ නේ කනවතෝ මරාගෙන ගියේ නැත්තම් කණ්ඩ බෑනේ ඉතින් ළඟ ඉන්නවා කනවා බැදලා කන්නේ බැදලා මරන්නේ නෑ ඉන්නරි ඉවරයි යාත්ම හරි කන්නේ
හැද්දා දැන් මේ කොහෙද? අනේ ආයි උඩ තට්ටුවට එන්නේ. අර මොන මොගලත් මං කරන්නේ මේ. ඊපාර උඩ තට්ටු එපා වෙලා මේ පල්ලෙහාට එපා වෙලා මේ. ඉන්න දෙන්නේ නැහැ ආයෝනේ. ස්කේට් වෙනුවෙලා දොඩෝ නේ මං ස්කේට් කරනවා ඒ මට ඒ මිනිස්සු මං ස්කේට් කරනවා නේද? ගේම් එක හිටියා යාළුවනේ අතරම ඉතින් බලයි මට. කතා. එදම් පල්ලෙ මම තාක්කාලේ මේක යන්නෙත් නෑ අපිට ආයෙත් තවුලන්නේ නෙමෙයි නෑ එයි දන්න අතරම ස්පීඩ් දාලා අන්තිමට ස්කේප් වෙන්න කාඩුවේ අයියෝ අන්තිමට ස්කේප් වුණා මම හිතුවා ස්කේප් වෙන්න දුන්නේ නැහැ කියලා. ඉතින් අපි කොහොම හරි ස්කේප් වුණා ගැම්ම. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැද්ද? දැන්ම subscribe කරන්න. like එක දාන්න අනිවාර්යෙන් අමතක කරන්න බා. ඉතින් හොඳයි නේ ගේම් එක. ගේම් ප්ලේ එක හොඳයි නේ. එහෙනම් අපි වෙන ගේම් එකකින් හමු. goodbye.